කොහොමද ඔයාලට? මං හිතනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. මගේ channel එකත් එක්ක අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මන් නෙත්මි චතුරිකා. මම ඉන්නේ කෑගල්ලේ. දැන් නම් අපිට උදේ 6යි ගානක්. මම ඉතින් මුලින්ම නැගිටලා ඇඳස් කරගත්තා. පොසොන් එකට එල්ලපු බල්බ් වලේ කූඩුවක් අදලා කුරුල්ලෙක් ඒ හින්දා ඒක අයින් කරන්නත් බෑ. මේ දවස්වල මගේ ජීවිතේට මම අලුතෙන් එකතු කරගත්ත දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි යෝගා කරන එක, අනිත් එක භාවනා කරන එක. මම ඒ ගැන වැඩි විස්තරයක් ඔයාලත් එක්ක කියන්නේ නැත්තේ මමත් තාම මේකට ආධුනිකයි. මමත් ඒක පටන් ගත්ත විතරක් හින්දා. ඒ වුණාට මම හිතනවා අපේ ජීවිතවලට ඒ වගේ කෑල්ලකුත් එකතු වෙන්න ඕනි කියලා. මං ඊළඟට මල් කැඩුවා පහන තියන්න. මං ඊළඟට නෙට් හවුස් එක පැත්තට ආවා. හැමදාම කියනා වගේම තාම පැල හදාගෙන යන ගමන් තමයි ඉතින් අපි ඉන්නේ. ඊළඟට උදේට මං කෑවා. අපි හෙට අනුරාධපුරේ යනවා පූජාවකට. ඒ හින්දා අක්කලා දිහා යනවා අද හවස. අපි ඉරිදා උදේ ගිහිල්ලා සඳ එන්න තමයි යන්නේ. මං ඉතින් ඇඳුම් ලෑස්ති කරගත්තා. ඇත්තටම මට එදා අක්කලා ගෙදර ගිහින් වීඩියෝ ගන්න බැරි වුණා යන ගමන්වත්. මේ අපේ පහුවතාවේදී අනුරාධපුරේ යන ගමන් මග අපි මෙතන වාහනේ නතර කරලා දොඩම් බිව්වා. පිට ඇරන් යන්න ඕනේ මල්ල එහෙමත් මගදී ගත්තේ. මෙතන තමයි අපි නතර වුණ තැන. අම්මයි මායි හිටියේ මේ රූම් එකේ. අපි අනුරාධපුරේ ආවේ ශ්‍රී මහා බෝධියට පූජාව බාරගෙන තිබ්බ හවස. ඒ කියන්නේ ධම්සප්පවතුන් සූත්‍රයේ. අපිට පහ වෙනකොට ශ්‍රී මහා බෝධිය ළඟට එන්න කියලා තිබ්බ පූජාව ලෑස්ති කරන්න. අපි මේ යන ගමන් පූජාවට ඕන කරන ගොඩක් දේවල් අපි නතර වුණ තැනින් හදාගෙන තමයි ගියේ. ඒ හින්දා අපිට ගොඩක් වෙලා ගියේ නෑ. පූජාව පටන් ගන්න රෑ 7ට. පූජාව සකස් කරපු එකේ එහෙම වීඩියෝ මල ගන්න බැරි වුණා. මේ වෙලාව වෙනකොට නම් පූජාව පටන් ගන්න වෙලාව ලං වෙලා තිබ්බේ. පෙරහැරකින් තමයි පූජාව ආරම්භ ගියේ. ඒ වගේ වීඩියෝ නම් ගන්න පුළුවන් වුණේ නෑ. බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගයේ පෙන්වලා දුන්නු තුන් වූ දේශනාව ඔබ ඔබේ මුවින් සුළු මොහොතක් සජ්ජායනා කරන්නට යෙදුනේ. ඒ වගේම අදටත් ජීවිතයේදී මේ මොහොතේදී ඊටම වැදගත් දර්ශනයන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සූත්‍ර දේශනාවේදී පෙන්වලා දුන්න පිටත්නි. රෑ 9 විතර වුණා පූජාව ඉවර වෙනකොට. ඊළඟට හැමෝටම පිරිත් පැන් දීලා ඊළඟට පිරිත් නූල් බැන්දා. අපි ශ්‍රී මහා බෝධීන් වහන්සේත් වැඳලා ආපහු ඉන්න තැනට ආවා. මේ පහුවෙනිදා උදේ අද තමයි අපි රුවන්වැලි සෑය ළඟට ආවේ. මෙතෙන්ට අපි කිරි ආහාර පූජා කරා. අපි ඇත්තට මේ පූජාවන් දෙකටම තමයි මෙහි ගියේ. ඒ හින්දා කොහෙවත් ඇවිදින්න කරන්න ගියේ නෑ. මෙතනින් එහාට මට වීඩියෝ කරගන්න බැරි වුණා. අපි අනුරාධපුරේ ගිහින් පහුවදාම ආයි ගමේ ගියා. අපේ ආච්චි අම්මා අසනීපෙන් ඉන්නේ. එයාට ඕනේ වුණා ඇසල පොයට සිල් දාන දෙන්න. අපි ඊළඟට පවුලේ හැමෝම එහෙ ගියා. එහෙනම් ලබන සතියේ ආයමත් වීඩියෝකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉක්මනටම හම්බෙමු.